පින්වත් චුන්ද නුවණැති ශ්‍රාවකයා විසින් නිකෙලෙස් මුනිවරුන් ගැන පැහැදීම ඉතා වැදගත්. සීලය තුළින් කය වචනය සංවර කළ යුතුයි. සමාධිමත් සිතක් ඇති තැනැත්තා ලෝකයේ ඇති යථා ස්වභාවය නිවැරදි ලෙස අවබෝධ කරගන්නවා. භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මාගේ අඹවනේ වැඩ සිටිනවා කියා මට දැනගන්න ලැබුණා. ඒ නිසයි මම දහම් අසන්නට ආවේ. අද පටන් මම භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. ඔබවහන්සේ මාහට අනුකම්පා කරන සේක්වා. දානය සඳහා හෙට දිනේ මාගේ නිවසට මහා සංඝරත්නය සමග වැඩම කරන සේක්වා. මේ සූකර මධ්‍යවය ඉතාමත් ප්‍රණීත ලෙස පිළියෙල කළා. ඔබ වහන්සේ එය පිළිගන්නා සේක්වා. චුන්ද ඉතිරි වූ මේ සූකර මධ්‍යවය තථාගතයන් වහන්සේට හැර වෙනත් කෙනෙකුට වළඳන්න බෑ. ඒ නිසා මෙය නිල් තනකොළ නොමැති තැනකට ගොස් තමන්න. සතුන් නැති ජලයේ හෝ පාකර හරින්න. පිළියෙල කර ඇති වෙනත් දානයන් භික්ෂු සංඝයා උදෙසා දැන් පූජා කරන්න. එසේ භාග්‍යවතුන් වහන්ස. ආනන්ද තථාගතයන් වහන්සේට වැළඳී ඇති ලෝහිත පක්ඛන්දිකා රෝගයේ අඩුවීමක් නැහැ. ඒ නිසා අපි කුසිනාරාවට වැඩම කරමු. පරිනිර්වාණයට කාලය ළඟා වෙනවා. ආනන්ද මේ සංගල සිවුර 4ට නමලා ආසනයක් පනවන්න. මට කලන්තෙ වගේ පැන් ටිකක් ගේන්න. භාග්‍යවතුන් වහන්ස කරත්ත 500ක් ගිහින් වතුර මඩ වෙලා ඒ පැන් ඔබ වහන්සේට වළඳන්න බෑ. කකුත්තානදී තියෙන මේ ළඟමයි. එතන වතුර බොහොම අගේ. පැන් පහසු වීමට හොඳ තොටකුත් තිබෙනවා. එතනට වැඩම කොට සිසිල් පැන් වළඳා පැන් පහසු වී විවේක ගන්නටත් පුළුවන් ස්වාමීනි. මම මේ වතුර මඩ වෙලා කියද්දිත් භාග්‍යවතුන් වහන්සේ 3 වරක්ම මට පැන් ගෙන්නයි වදාලා. මේ නදිය මඩ වෙලා කරත්ත ගිය නිසා වතුර හොඳටම කැළඹිලා. භාග්‍යවතුන් වහන්සේ මේ මඩ වතුර වළඳන්නේ කොහොමද? නමුත් පැන් ටිකක් ගෙන යා යුතුමයි. අසිරියක් බුද්ධානුභාවයෙන් මේ මඩවතුර පිරිසිදු වුණා.